තමන්ගේ කියලා ව්‍යාපාරයක් ගොඩනගාගෙන නැත්නම් තමන්ට තියෙන හැකියාව දියුණු කරගෙන දේවල් කරන් යද්දී මේ වගේ සම්මාන උත්සව පවා ඔබ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවා ඔබව ඇගීමට ලක් කරන්න. කාන්තාවන් බොහෝ අභිමානින් රැජවෙන මේ සම්මාන රාත්‍රියේ Excellence in Craftsmanship and Artistic Innovation Legendary Woman of the Year 2025 specializing in coconut shell crafts Mrs. M. Piyumi Chaturika Pereira Sarasi Creations. තාත්තට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? මට ලොකු ආඩම්බරයක් දැනෙනවා. මගේ කියලා හිතාගන්න බැරි විදියට කියන්න බෑ, වචන වලින් කියන්න බෑ. මම හිතනවා එයාට මම දෙන්න පුළුවන් ලොකුම ගෞරවය දුන්නා කියලා. ඉතින් මම ඒ අවස්ථාවට සම්බන්ධ වෙච්ච විදිහ මේ වීඩියෝ එකේ අවසානයේ ඔයාලට බලන්න පුළුවන්. මට මේ සම්මාන හිමි වෙන්නේ හරියටම මගේ ව්‍යාපාරේ ලියාපදිංචි කරලා වසර 10ක් සපිරෙන දවසේ. මම කොච්චිව දන්නේ සරසි ක්‍රියේෂන් ආරම්භ කරන්න කලින්. ඒ කියන්නේ මම මගේ හැකියාව අඳුර ගන්නත් කලින්. නමුත් කවදාවත් මම යාව ලයිව් දැකලා තිබුණේ නැහැ. ඉතින් මේ වගේ සම්මාන උත්සවයක සම්මානයක් ලබන්න ඔබ ආසයි නම් ඒවා මුදලට විකිනනවා කියලා හිතන්නේ නැතුව තමන්ගේ ප්‍රසිද්ධිය, තමන්ගේ නිර්මාණශීලීත්වය, තමන්ගේ හැකියාව තමන් ගොඩනගා ගන්නවා නම් මම හිතනවා කොයි මොහොතක හෝ තමන්ට සුදුසුම අවස්ථාවක සම්මානයක් හිමි වෙයි හෝ යම් ඇගීමකට පාත්‍ර වෙයි. මට මේ අවස්ථාව ලංකාවට පළවෙනි පාරට මගේ අතින් ලබා දෙන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. සරසි ක්‍රියේෂන් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් අරගෙන එන්නේ. මගේ කාර්යබහුලත්වයත් එක්ක බාරලන් තියෙන වැඩ ඒ ගොඩක් දේවල් එක්ක මට ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරුව ගියා. ඉතින් ගොඩක් අය ප්‍රශ්න අහලා තිබුණා. මම මැසේජ් බැලුවා. ඒ අහපු ගොඩක් අය මට කතා කරා. කෝල්ස් වලින් මම එයාට ගොඩක් විස්තර කිව්වා. නමුත් වීඩියෝ එකක් ගේන්න තරම් මට කාලයක් තිබ්බේ නැහැ. ඒ වගේම ඔයාලට මම මගේ පළවෙනි වැඩමුළුව කළා. ඉතින් ඒකටත් කිහිප දෙනෙක් සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වුණ අය මම හිතනවා ඒකෙන් ලොකු දැනුමක් ගන්න ඇති කියලා. ඔය අතරතුර කාලෙදි තමයි සරසි ක්‍රියේෂන් එක මේ ඔයාලට පේන්න තියෙන සම්මානයට පාත්‍ර වෙන්නේ. ඉතින් මම හිතුවා Facebook එකේ ඉන්න ගොඩක් අය නම් සම්මාන ගැන ඒක හම්බුනේ කොහොමද කියන්න දන්නවා. නමුත් YouTube එකේ ඉන්න ගොඩක් අය මාව හිම සම්බන්ධ කරගන්න අය මේ සම්බන්ධව දන්නේ නැති නිසා වීඩියෝ එකක් කරන්න. ඒ වගේම සම්මාන සම්බන්ධව ගොඩක් අය ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් මේ හැම දෙයකටම මට සම්මානය ලැබීමේ සතුට මම හිතුවා ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි මේ විශේෂ වීඩියෝ එක අරගෙන එන්නේ. මුලින්ම කියන්නම් සරසි ක්‍රියේෂන් මේ වෙනකොට ශාස්ත්‍රයේ කොච්චර කාලයක්ද කියලා. ඉතින් ඇත්තටම සරසි ක්‍රියේෂන් මේ වෙනකොට වසර 15ක් ඔයාලත් එක්ක රැඳී ඉඳලා තියෙනවා. එතනදී මුල්ම කාරණාව තමයි මම අතින් මේ වගේ සියුම් නිර්මාණ බිහි වෙන්නේ කොහොමද කියන එක. ඒක ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක්. පේජ් එකේ ගොඩක් අය මැසේජ් කරා ලේසර් කට්ද කියලා ඇහුවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තිබුණා මගේ නිර්මාණ වලට. හැබැයි මූලිකවම ඔයාලට කියන්න ඕන සරසි ක්‍රියේෂන් කියන්නේ සම්පූර්ණයෙන්ම අතින් කරන නිර්මාණ විතරයි තියෙන්නේ. ඉතින් ඒ අතින් කරන නිර්මාණ එක දවසක නිර්මාණයක් නෙවෙයි. මම අවුරුදු ගානක ඒ කරපු කැපකිරීම වල ප්‍රතිඵලයක් විදිහට බිහි වෙච්ච නිර්මාණ තමයි මේ තියෙන්නේ. මොකද මම හැම කෙනෙක්ටම කියනවා ශාස්ත්‍රයට ආවම එක නිර්මාණයක් කරලා හරි මම නිර්මාණයක් කරා ඒක අලෙවි කරන්න පුළුවන් කියන මට්ටමට යන්න එපා කියලා. මොකද මමත් ඒ අත්දැකීම දීර්ඝ කාලීනව ලැබලා තියෙනවා. මම එකම නිර්මාණයකින් සෑහෙන ප්‍රමාණයක් හදලා තියෙනවා. ඒ හදපු නිසා තමයි මගේ හැකියාව අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ අවුරුදු 15 ඇතුලේ මම ආපු දුෂ්කර ගමන මම හිතන්නේ ඒක මම මගේ පවුලේ අය මාත් එක්ක ළඟින් හිටපු හැමෝම දන්නවා. මම හිතනවා මට මේ මොහොතේ මේ හිමි වෙන සම්මානේ මගේ හැකියාවට හිමි වෙන්නේ, මගේ නිර්මාණශීලීත්වයට හිමි වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම සතුටුයි වගේම මට මාර ගොඩක් වටිනවා. මොකද මගේ ජීවිතේ මේ වගේ ඇගීමක් මම මේ වගේ කාලයක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මම ගොඩක් කාර්යබහුල වෙලා ඉන්න වෙලාවක මාව මේ මට ඉන්වයිට් එකක් තමයි මුලින්ම එන්නේ. ඉතින් මේ ඉන්වයිට් එකේදී මම සම්බන්ධ වෙනවා එදා ඒ උත්සවයට. ඉතින් ඒ මොහොතේ මම ඇත්තටම හිතන්නේ නැහැ මට සම්මාන හිමි වෙයි කියලා. නමුත් මම සම්මානෙ ගෙදර අරන් එනවා. ඉතින් මාර සතුටුයි මොකද මේ වගේ අවුරුදු 15ක් කැපකිරීම කරලා මේ වගේ හැකියාවට නිර්දේශ වෙලා සම්මානයක් ගන්නවා කියන එක හරිම අමාරු වැඩක්. මම බලාපොරොත්තු වෙලා හිටපු සම්මානය තමයි ජනාධිපති සම්මානය. ඉතින් ඒ සම්මානය හිමි වෙන්නේ ජාතික ශිල්ප සභාව හරහා.
ඉතින් ඒකට අපි ලස්සන නිර්මාණයක් හදලා එතනින් අපි තේරිපත් වෙලා, ඒ කියන්නේ පළාතෙන් තේරිපත් වෙලා තමයි සමස්ත ලංකා තේරෙන්නේ. ඉතින් එහෙම සමස්ත ලංකා තේරුණොත් තමයි අපිට සම්මානයක් හිමි වෙන්නේ. ඉතින් මට ලොකුම හීනේ තියෙන්නේ එක්වරක් හෝ ජනාධිපති සම්මානයක් හිමි කරගන්න එක. මොකද මම හිතන්නේ අපි හරිම නිර්මාණයක් ඉදිරිපත් කරලා අපිට සම්මානයක් අපිව ඇගීමට ලක් කරගන්න පුළුවන් හොඳම තැන තමයි එතන. ඒක මම හිතන්නේ හරි අමාරු කාර්යයක්. ඉතින් ඒ අමාරු කාර්යයට මම හැද්දෙමින් අනාගත හීන තියාගෙන යන කාලෙක තමයි මට මේ සම්මානෙ හිමි වෙන්නේ. ඉතින් මම හිතන්නේ මම ඒ සම්මානෙ ගන්න මට මුලින්ම මාව දිරි ගන්නන්න ලැබුණු සම්මානයක් කියලා. ඉතින් මේ සම්මානෙත් එක්ක මම හිතනවා මට මගේ ගමන සාර්ථකව යන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි මම ඔයාලට කියනවා මම ශාස්ත්‍රයේ වසර 15ක් මේ වෙනකොට රැඳිලා ඉඳලා තියෙනවා කියලා. ඉතින් මේ රැඳිලා ඉඳපු කාලෙදී මම ශාස්ත්‍රයේ වැඩ කරපු කාල සීමාව. හැබැයි සරසි ක්‍රියේෂන් විදිහට ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි වෙලා හරියටම වසර 10ක් වෙනවා. ඉතින් මට හිතා ගන්න බෑ මට මේ සම්මාන හිමි වෙන්නේ හරියටම මගේ ව්‍යාපාරේ ලියාපදිංචි කරලා වසර 10ක් සපිරෙන දවසේ. ඉතින් මේක මම හිතනවා මගේ ජීවිතේ දෛවෝපගත සිද්ධියක් වෙන්න ඕනි කියලා. මොකද කවදාවත්ම හීනයක් තිබුණේ නැහැ සරසි ක්‍රියේෂන් එකට සුවිශේෂී සම්මානයක් එහෙම දවසක ලැබෙයි කියලා. ඉතින් මටත් විශ්වාස කරන්න බෑ. මොකද මම ලියාපදිංචි කරලා තියෙන්නේ හරියටම 2015 අවුරුද්දේ 10 වෙනි මාසේ 26 වෙනිදා දවසේ. ඉතින් එතකොට හරියටම අවුරුදු 10ක් සපිරලා තමයි මට මේ සම්මානය අතට ලැබෙන්නේ. සරසි ක්‍රියේෂන් කියන නම මම පාවිච්චි කරන්නේ ඇත්තටම ව්‍යාපාරේ ලියාපදිංචි කරන්න. හැබැයි මම කවදාවත් හිතන්නේ නැහැ සරසි ක්‍රියේෂන් කියන නම මාව මේ තරම් දුර අරන් යයි කියලා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මගේ හැකියාව මේ වගේ ඇගීමට ලක් කළාට MUGP International Organization එකට. ඉතින් Women Legend වැනි සම්මාන උත්සවයක් සංවිධානය කරලා ඒ සංවිධානය මතින් බොහෝ කාන්තාවන් අභිෂේක ලබනවා. ඉතින් ඒ අතරේ මටත් ඒ සම්මාන උත්සවයට සහභාගී වෙලා මේ වගේ සම්මානයක් ලබන්න අවස්ථාව ලබා දුන්නාට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වගේ සම්මාන උත්සවයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන්ුත් ස්තුතිවන්ත වෙනවා. මොකද සුවිශේෂත්වය තමයි කාන්තාවන් වෙනුවෙන්. මේ කාලේ බොහෝ කාන්තාවන් ඔන්ලයින් බිස්නස් කරනවා එක එක විදිහට තමන්ගේ ශේෂ්ත්‍රයන් ගොඩනගාගෙන ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම අයව ඇගීමකට ලක් කරලා සම්පූර්ණයෙන්ම කාන්තාවන් පමණක් ඇගීමකට ලක් කරලා මේ වගේ සම්මාන උත්සවයක් සංවිධානය කිරීමම භාග්‍යයක්. මොකද කාන්තාවන් විදිහට සමාජයේ තිබුණු තත්ත්වයක් එක්ක මේ වෙනකොට ගොඩ නැගිලා තියෙන තත්ත්වය හරිම සුබදායකයි. ඉතින් මම කියනවා හැම කාන්තාවක්ම ගෙදරට වෙලා තමන්ගේ අර ගෙදර තියෙන කටයුතු ටික විතරක් කරන්නේ නැතුව අනිත් දේවල් වලට සම්බන්ධ වෙලා තමන්ගේ කියලා ව්‍යාපාරයක් ගොඩනගාගෙන නැත්නම් තමන්ට තියෙන හැකියාව දියුණු කරගෙන දේවල් කරන් යද්දී මේ වගේ සම්මාන උත්සව පවා ඔබ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවා. ඉතින් ඔබව ඇගීමට ලක් කරන්න. ඇත්තටම මේ සම්මානේ මගේ හැකියාවට හිමි වුණ එකක් කියලා කිව්වොත් සම්පූර්ණයෙන්ම නිවැරදි. මොකද මේ වගේ සම්මාන උත්සවයක සමහර වෙලාවට මිනිස්සු හිතනවා ප්‍රසිද්ධියත් එක්ක සම්මාන ලැබෙනවා කියලා. ඉතින් ඔව් ඇත්තටම මෙතන ප්‍රසිද්ධිය නිසා හිමි කරගත්ත සම්මානක් තියෙනවා. මොකද තමන්ගේ ව්‍යාපාරය ගොඩනගලා ඒ ව්‍යාපාරය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරලා එයින් ලබන තමන්ගේ අභිවෘද්ධිය ඒ හැමදේම එක්ක තමන් ලබන ප්‍රසිද්ධියත් එක්ක මිනිස්සුන්ගේ පිළිගැනීම එක්ක හිමි කරගත්ත සම්මාන තියෙනවා. ඒ අතරේ සුවිශේෂ වෙන්නේ හැකියාවකට අවස්ථාව දුන්න එක. ඉතින් ඒකත් ඒ හැකියාවට අවස්ථාව දෙන්නේ කිසිම මුදලක් අය කරන්නේ නැතුව. ඉතින් කෙනෙක්ට ඇත්තටම ඉදිරියට යන්න ලොකු දිරිගැන්වීමක් මේක. ඉතින් ආයි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ සම්මාන උත්සවයක් සංවිධානය කරලා. මම හිතන්නේ කාන්තාවන් සුවිශාල පිරිසක් මම දන්නේ නැහැ කොතරම් පිරිසක් ඇත්තටම මෙතන ඉන්නවද කියලා. ලොකු පිරිසක් සම්මානයට පාත්‍ර වෙනවා. ඉතින් මෙතන මම හිතන්නේ එක ශාස්ත්‍රයකින් එක්කෙනෙක් වගේ තමයි ඉන්නේ. ඉතින් හැම කෙනෙක්ටම සුවිශේෂ වෙච්ච ශාස්ත්‍රයක් තියෙනවා. ඉතින් හිතන්නකො සෑහෙන ප්‍රමාණයක් සම්මාන ගන්නවා කියන්නේ මොනතරම් අපිට කරන්න වැඩ තියනවද? ඉතින් තෝරගන්න කොයිතරම් දේවල් තියනවද? ඉතින් ඔබ ආදරය කරන ශාස්ත්‍රයකට ආදරය කරලා මොනවා හරි දෙයක් කළොත් මේ වගේ ආයතන තියෙනවා ඔබව දිරි ගන්නවානේ. ඉතින් මේ වගේ සම්මාන උත්සවයක සම්මානයක් ලබන්න
ඔබ ආසයි නම් ඒවා මුදලට විකිනනවා කියලා හිතන්නේ නැතුව තමන්ගේ ප්‍රසිද්ධිය, තමන්ගේ නිර්මාණශීලීත්වය, තමන්ගේ හැකියාව තමන් ගොඩනගා ගන්නවා නම් මම හිතනවා කොයි මොහොතක හෝ තමන්ට සුදුසුම අවස්ථාවක සම්මානයක් හිමි වෙයි හෝ යම් ඇගීමකට පාත්‍ර වෙයි. හරි ඉතින් ඔයාලට සම්මාන සම්බන්ධව ගොඩක් කරුණු මම කතා කරා. මම හිතනවා සම්මාන ගැන ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ මට ලැබිච්ච ඉන්වයිට් එක ඒ වගේම මට ලැබුණු සම්මානය මම එදා දවසේ කොහොමද ඒක ලබා ගන්නේ? එදා දවසේ මගේ තාත්තා එකට සම්බන්ධ වෙනවා. ඉතින් ඒක ලොකු බාර දූර වගකීමක් වුණා මට. මොකද මම තාත්තව සූදානම් කරගෙන තාත්තව එක්කන් ගිහිල්ලා එයාගේ ජීවිතේ ලොකු හීනයක් ඒක. මම හිතනවා එයාට මම දෙන්න පුළුවන් ලොකුම ගෞරවය දුන්නා කියලා. ඉතින් මම ඒ අවස්ථාවට සම්බන්ධ වෙච්ච විදිහ මේ වීඩියෝ එකේ අවසානට ඔයාලට බලන්න පුළුවන්. කොයි වගේද මේ මොහොත ගෙවුනේ කියලා. ඉතින් හරිම සතුටුයි මම හිතනවා මගෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා මේ මොහොත දකින්න ආසාවෙන් ඇති කියලා. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක ඇත්තටම විශේෂයෙන්ම කරන්නේ. දැන් චුට්ටක් පහුවෙලා. නමුත් ඔයාලා වෙනුවෙන් මේ වීඩියෝ එක කරලා දානවා කියලා හිතන්නෙම මම වෙනුවෙන් අවුරුදු 10ක් 15ක් රැඳිලා හිටපු හැමෝම මගේ ජයග්‍රහණ සතුටින් සමරනවා ඇති කියලා හිතන නිසා. ඉතින් එදින රාත්‍රියේ තව සුවිශේෂී කාරණාවක් සිද්ධ වෙනවා. ඒ තමයි මට කතා බහකට එකතු වෙන්න අවස්ථාව හිමි වෙනවා කොච්චි ටීවී එකත් එක්ක. ඉතින් කොච්චි ටීවී කියන්නේ කොච්චි. මම හිතන්නේ කොච්චිව ගොඩක් අය දන්නවා. මම කොච්චිව දන්නේ සරසි ක්‍රියේෂන් ආරම්භ කරන්න කලින්. ඒ කියන්නේ මම මගේ හැකියාව අඳුර ගන්නත් කලින්. නමුත් කවදාවත් මම යාව ලයිව් දැකලා තිබුණේ නැහැ. මම ෆෝන් එක ගත්ත මුල් අලුත හිරු FM එකේ ප්‍රෝග්‍රෑම් වලට කමෙන්ට් දානවා. එයා අපිව රේඩියෝ එකේ කියනවා. ඒ වගේ දේවල් වුණා. ඉතින් එහෙම තමයි මම කොච්චිව අඳුරගන්නේ. හැබැයි එහෙම අඳුරගත්ත කොච්චි මගේ මේ වගේ විශේෂ දවසක මම සම්මානය අතතිවි ඉද්දී එයා එක කතා කරන්න ලැබෙනවා කියන එකම මගේ වාසනාව. මොකද මම හිතන්නේ මගේ ජීවිතේ මට මුණ ගැහුණු මිනිස්සු හරි අපූර්ව විදිහට මම ජීවිතේ අඩියක් ඉස්සරහට තියද්දී ඒ අය ඒ තැන්වල මුණ ගැහුණා. ඉතින් මම හිතනවා මගේ ජීවිතේ ඒකත් එක්තරා සුවිශේෂී අවස්ථාවක් කියලා. ඉතින් ඒකත් ඔයාලට මේ වීඩියෝ එකේ අවසානයේ බලන්න පුළුවන්. මම හිතනවා හැමෝම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉඳීවි කියලා සම්පූර්ණ මේ වීඩියෝ එක ඉවර වෙනකම්. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියේදී ඔයාලට පොල්කඩ සම්බන්ධව අහපු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් අය අහුවා මදින්නේ කොහොමද කියන එක. ඉතින් මම හිතන්නේ මේ වෙනකොට ගොඩක් අයට තියෙන ලොකු ගැටලුවක් තමයි මම ගන්න ෆිනිෂින් එක කොහොමද ගන්න කියන එක. ඉතින් මම ඒක සම්බන්ධව වීඩියෝ එකක් අනිවාර්යෙන් ඔයාලට අරන් එනවා. ඉතින් මම හිතනවා මෙතනින් එහාට මට YouTube එකේ සක්‍රියව වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න මගේ YouTube නාලිකාවට ඔබ කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙම නැත්නම් මට දුරකථන ඇමතුමක් දෙන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මගේ 073 720 820 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් අනිවාර්යෙන් මම ඔයාලා මොන හරි ප්‍රශ්නයක් අහුවොත් ඔයාලගේ ප්‍රශ්නෙට පිළිතුරක් අරන් එනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයාලට වෙනද වගේම සරස ක්‍රියේෂන් එක හරහා ඔයාලට අවශ්‍ය කරන ටූල්ස් මිලදී ගන්න පුළුවන්. වෙනද වගේම ඔයාලට සුවිශේෂ වෙච්ච පැකේජස් හදලා තියෙනවා. කෙනෙක්ට කිසිම අඩුපාඩුවක් නැතුව වැඩ කරගෙන යන්න අත්‍යවශ්‍ය විදිහට ගෙනල්ලා ආපහු දවස් දෙක තුනකින් නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය නැති විදිහට ඔයාලට පැකේජස් හදලා තියෙනවා. ඉතින් ඔයාලට මගේ page එක හරහා YouTube එක හරහා මගේ WhatsApp එක හරහා ඔයාලට ඇනවුම් කරලා ලබා ගන්න පුළුවන්. මෙතෙක් මගෙන් පොල්කටු වලට ටූල්ස් මිලදී ගත්ත අයටත් එහෙම නැතුව දුනු කියත යම් යම් ශේෂ්ත්‍රයන් වලට පාවිච්චි කරන අයටත් විශේෂ කාරණාවක් තමයි මේ කියන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේ ඔබට වැදගත් වෙන කරුණු කිහිපයක්ම ඇතුළත් වෙනවා කියලා. ඉතින් දුනු කියත පාවිච්චි කරන ඔබට මේ වෙනකොට ලංකාව ඇතුළත මිලදී ගන්න තියෙන්නේ සාමාන්‍යයෙන් අපි තල නම්බර්ස් කළොත් number 1 2 3 4 5 6 වගේ ඉහළට යනවා මහත සයිස් එකකින්. ඉතින් හීනි සයිස් එකකින් අපිට තියෙන්නේ 1 note 2 note 3 note 4 note වගේ වෙනකන් විතරයි. ඉතින් ඒක රත්තරන් රිදී වැඩ කරන අයට ජර්මන් බ්‍රෑන්ඩ් එකකින් ගන්න තියෙනවා. ජර්මන් බ්‍රෑන්ඩ් එක ගොඩක් ගණන්. ඉතින් රත්තරන් රිදී වැඩ කරන අයට ජර්මන් තලවල 1 note 2 note 3 note 4 note වලින් පස්සේ 5 note 6 note 7 note 8 note වගේ සයිසස් ගන්න පුළුවන්. හැබැයි ඉන්දියන් තල වැඩ කරන කිසිම කෙනෙක්ට මේ වෙනකොට ලංකාව ඇතුලේ 1 note 2 note 3 note 4 note කියන නම්බර්ස් වලින් අමතරව 5 note 6 note 7 note 8 note කියන එක ගන්න නැහැ. ඉතින් මම හිතනවා ලංකාවේ පළවෙනි වතාවට මට ඔයාලට ඒ අවස්ථාව සලසලා දෙන්න පුළුවන්. ඉතින්
අත්හදා බැලීමට හෝ ආසාවෙන් හිටපු කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම ඔයාලා වෙනුවෙන් ඒ අවස්ථාව වලට සලසලා දෙන්න සූදානමින් ඉන්නවා. මොකද මගේ ජීවිතේ තිබ්බ එක හීනයක් ඉන්දියන් තලවලින් වැඩ කරලා බලන එක. ඉතින් මට මේ අවස්ථාව ලංකාවට පළවෙනි පාරට මගේ අතින් ලබා දෙන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඉතින් ආස කෙනෙක් ඉන්නවා නම් මේ තල මොන වගේද කියලා බලන්න, මේවෙන් වැඩ කරන්න, මේක අත්හදා බලලා ඉදිරියේදී පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කවුරුන් හරි ඉන්නවා නම් මගේ 0.70 3 720 820 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් ඔයාලට ඉදිරියේදී ඒ තල වලින් වැඩ කරන්න පුළුවන්. මම ඒ තල වලින් වැඩ කරන වීඩියෝස් මම අරන් ඉන්නම්. මොකද මමත් ආසාවට වැඩ කරා ජර්මන් තල අරගෙන. ඉතින් මට හීනයක් තිබුණා ඉන්දියන් තල වලිනුත් මේ සයිසස් ලංකාවේ තිබුණා නම් ගොඩක් අයට පහසු වෙයිනේ. ගොඩක් අය මේක පාවිච්චි කරලා බලයිනේ, අත්හදා බලලා යම් යම් දේවල් වලට යොදා ගනින්නේ කියන එක තිබුණා. ඉතින් මම ගොඩාක් උත්සාහ කරා ඒක ලංකාවට ගෙන්නන්න. ඉතින් ඒ වාග්ය මට හිමි වෙලා තියෙනවා. ලංකාවේ පළවෙනි වතාවට ඒ සයිසස් ටික ලංකාවට අරගෙන එන්න. ඉතින් ඔයාලා වෙනුවෙන් මේ බෙදා හැරීම් කටයුතු කරන්න මට අවස්ථාව හිමි වෙලා තියෙනවා. ඉතින් ආසාවෙන් හිටපු කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බැලුවොත් අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න. ඉතින් මම හිතනවා ඒක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හම් වෙනතුරු අදට සමුගන්නවා. සරසි ක්‍රියේෂන් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි. හැබැයි මේ වීඩියෝ එක මෙතනින් ඉවර නෑ. මම සම්මාන ගන්න විදිහ, මම කොච්චි ටීවී එකත් එක්ක මොනවාද කතා කරේ කියලා ඔයාලට මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් දැනගන්න පුළුවන්. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ආදරෙයි. මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. කාන්තාවන් බොහොම අභිමානයෙන් රැජවෙන මේ සම්මාන රාත්‍රියේ Excellence in Craftsmanship and Artistic Innovation Legendary Woman of the Year 2025 specializing in coconut shell crafts Mrs. M. Piyumi Chaturika Pereira Sarasi Creations. Women Legend Awards 2025 අද දවසේ සම්මානයට පාත්‍ර වුණ බොහොම ආදරණීය කෙනෙක් ඉන්නවා අපිත් එක්ක. මේ ඇයට පුළුවන් මාර ලස්සනට නිර්මාණ කිරීමේ හැකියාවක්. අපි දැන් හම්බෙන්නේ අවුරුදු කීයකට කලින්ද? ඔව් ඊට වැඩි ඊටත් වැඩි ලස්සන නිර්මාණ ටිකක් එක්ක මට ඇයව හම්බුණා. ඉතින් අද දවසේ ඇය බොහොම දිරිය කාන්තාවක් විදියට මේ සම්මානයට පාත්‍ර වෙනවා. පියුමි චතුරිකා පෙරේරා. හස්බන්ඩ් අපේ හොඳ යාළුවෙක්. එයාව ඔසවා තබන්නේ ඒ කාන්තාවවත් ඇයගෙම තමයි තියෙන්නේ. මොකද හරිම හයිය කාන්තාවක්. ඒක කියන්න ඕනේ. වයසින් අඩු වුණාට ඊටාම ශක්තිවන්ත කාන්තාවක්. ඉස්සෙල්ලම මෙහෙම කියමු. ඔබ ඇතුළු ඔබේ ස්වාමි පුරුෂයා ඇතුළු සියලු දෙනා මේ ඔබේ ව්‍යාපාරය ගැන නෙමෙයි මං කියන්නේ ජීවිතේ මහන්සි වෙලා නැගිටින අය වෙනුවෙන් දේවල් ගොඩක් කරනවා මං දැකලා තියෙනවා. මොකද ජීවිතේ වැටෙන අය ජීවිතේ කාන්තාවක් විදියට ගොඩ යන්න උත්සාහ කරනකොට කාන්තාව තමයි ගොඩක් වෙලාවට වැටෙන්නේ. එහෙම අයට ගොඩක් උදව් කරනවා මං දැකලා තියෙනවා ඔබ. ඒක කාන්තාවක් විදියට ඔබ අද ඇවිල්ලා ඉන්න තැනත් එක්ක ඔබට පුළුවන් එයාට උදව් කරන්න. ඒ නිසා මම හිතනවා මේ හැඟීම ඔබට හොඳටම තියෙනවා කියලා. ඔව් ඇත්තටම මම හිතනවා අපි අනිවාර්යෙන් කිනකාඩු දව් කරන්න ඕනි කියලා. මම ඇත්තටම මගේ නිර්මාණ ශාස්ත්‍රයේ පවා මම එහෙම කරනවා. මොකද මම හිතනවා මම ඇත්තටම මට එන්න ගොඩක් අමාරු වුණා මේ ගමන. ගොඩක් අය මට කියන්නේ සමහර අවස්ථා මට අහිමි කරා. ඒක ඇස් දෙකට පෙනිපෙනි මට සිද්ධ වුණා සමහර තැන්වල ආපහු හැරෙන්න. එහෙම හැරිලා මේ වෙනකොට ගොඩාක් කල්. ඉතින් ඒ හීනේ වෙනුවෙන් මම හිතනවා ඉස්සරහට වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට මට හිතෙනවා ඇයි අපි තව කෙනෙක්ගේ කකුලෙන් අදින්නේ? ඇයි අපි තව කෙනෙකුට උදව් කරන්නේ නැත්තේ? සමහර දේවල් තියෙනවා
එහෙම අහිමි කරන්න ඕනේ නැහැ. මොකද ඒ අහිමි කරන කෙනා නෙවෙයි ඒක දෙන්නේ අපිට. ඒක එළියෙන් ලැබෙන්නේ. ඉතින් ඇයි අපි එහෙම කරන්නේ? ඉතින් මම හිතනවා මට නොලැබිච්ච දේවල් අනිත් අය ලබද්දි මට වෙනම සතුටක් තියෙනවා. මොකද මම කට්ට කාලා මෙතෙන්ට ආවේ. දැන් ඊට පස්සේ මට අහන්න තියෙන ප්‍රශ්නේ පියුමි සම්මානයක් අද ඔබ අතට හම්බ වෙනවා. දැන් අපිට පුළුවන් මේ අපි කරපු වැඩ ටික කියන්න මෙහෙම කරා එතකොට ඒ වැඩ ටික මිනිස්සු දැකලා සිත් පහදවාගෙන ඉන්නවා පියුමි මෙහෙම කෙනෙක් පියුමිගේ නිර්මාණශීලීත්වය සහ පියුමි අත දෙනවා මේ පල්ලෙහා ලෙවල් එකේ ආයත ඉඳලම සියලු මේ මාධ්‍ය ශාස්ත්‍රයන් හරහා හැබැයි පියුමිට සම්මානයක් ලැබෙන්නේ අද මේ පළවෙනි සම්මානෙද? ඔව් මගේ පළවෙනි සම්මානය. පළවෙනි සම්මානේ හරි බරයිනේ. මෙච්චර කල් කරපු වැඩ ටිකේ වටිනාකම තමයි මේ හම්බ වෙලා තියෙන්නේ. ඒක කොහොමද? ඒක හදවතට දැනෙන හැඟීම කොහොමද? ඇත්තටම කොච්චි ගොඩක් සතුටුයි. මොකද මම මගේ ජීවිතේ බලාපොරොත්තු වෙච්ච නැති සම්මානයක්. මේක නෝ ඒ කියන්නේ නොහිතපු වෙලාවක හම්බෙච්ච. ඉතින් මම හිතන්නේ මම මේ වෙනකොට ශාස්ත්‍රීය අවුරුදු 12ක් 13ක් වගේ වෙනවා. මම හිතන්නේ ඔයාව ආදරය කරන්න අරගෙනත් ඒ වගේම ඇති මම හිතන්නේ. මොකද මම ඒ කාලේ තමයි වැඩ පටන් ගන්නෙ. ඉතින් ඒ අවුරුදු 12ටම මම හිතන්නේ මගේ හැකියාවට හම්බ වෙච්ච පළවෙනි සම්මාන විදිහට ඉතින් මට මාරම සතුටුයි. මොකද මම හිතනවා මෙතනින් එහාට මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙයි. ඒ කියන්නේ මේ සම්මානෙත් එක්ක මම තව ලස්සන වැඩ කරයි. එතකොට මගේ හීනේ තියෙන ජනාධිපති සම්මානයක්. මම හිතනවා ඒ හීනෙට යන්න මට මේ සම්මානේ පාර කියයි කියලා. අනිවාර්යෙන්ම ඒ ඇගේ කතාව අපි අහන්න ඕනේ. අපි දවසක කොච්චි ටීවී එකෙන් ඈත් එක කතා කරමු. බොහොම ලස්සන නිර්මාණ ඇය කරනවා. කොහොමද මේක ඔළුවට එන්නේ? කොහොමද මේක පටන් ගන්නෙ? අපි මේ තාත්තත් එක්කත් කතා කර කර හිටියේ තාත්තව චුට්ට ගැව්වා දැන් තාත්තා එනවා. හරි. තාත්තත් එන්න කොහොමද මේ සංකල්පය ඔළුවට එන්නේ මේ වැඩ ටික කරන් යන්න? ඇත්තටම කොච්චි මම මේක මුලින් පටන් ගන්නේ නම් ඉස්කෝලේ 8 වසරේදී වගේ ඒ කිසිම මේ දැනුමක් නැතුව මම තාත්තගේ ආයුධ වලින් නිකන් ආසාවට පොල් කට්ටක් කපනවා. හැබැයි කවදාවත් ජීවිතේ හිතන්නේ නැහැ මේ වගේ මම ඒක මගේ වෘත්තීය විදියට තෝරගෙන මෙහෙම ගමනක් එයි කියලා. අවසානයේ අර මම කලාවට පොඩක් බරයි. ඒකත් එක්කම මම අවසානයේ පොල් කට්ටෙන් අර අනිත් හැමෝම කරන්නේ නැති වෙනස් විදිය නිර්මාණ කරන්න තෝරගන්නවා. ඒක ඇත්තටම මේ ඒකට ඉන්නවා ගොඩක් උදව් කරපය එහෙම. ඉතින් එක අයගේ අදහස් මත මගේ ගමන වෙනස් වෙලා අද මෙතන ඉන්නවා. තාත්තේ දැන් කොල්ල තමයි මේ වගේ වැඩවලට හදන්නේ. හැබැයි කෙල්ලෙක් තාත්තගේ නම අරන් යනවා. මේ තාත්තා දිහා බලාගෙන ඉඳලා අර අපි කිව්වට නොකිව්වට තාත්තට වැඩියම ආදරේ කෙල්ල කියලාත් කියනවා. ඉතින් ඒ නිසා අද දුව ඉන්න තැන දැක්කහම තාත්තගේ දේවල් අරගෙන දුව ලොකු ගමනක් ඇවිල්ලා තියෙන තාත්තට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? මට ලොකු ආඩම්බරයක් දැනෙනවා. මගේ කියලා හිතා ගන්න බැරි විදියට කියන්න බෑ වචන වලින් කියන්න බෑ. අපේ තාත්තා වගේම තමයි හැම තාත්තම එහෙමයි. තාත්තලාට දේවල් වචන කරන්න පුළුවන් වුණා නම් නේද? අද අපි ඒ වහලා මේ ලෝකේ ගල් වෙලා තැන් වල තාත්තලා කවදාවත් ඒ ආදරේ වචන කරේ නැහැ. එතකොට දැන් මේ දුව මේ වගේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ දැන් අර දකින්නනේ අපි කියන්නේ කාන්තාව ගම සිව් මැලි නේද? අපි එහෙමනේ දැන් තාත්තා දුව හදන්නේ එහෙමනේ. තාත්තලා දුක් විඳලා අපේ තාත්තලා දුක් විඳලා අපි මෙතෙන්ට අරන් ඇවිල්ලා තියෙනවා. එතන දුව මේ වගේ කර්කශ දේවල් වලින් රටම දන්න කෙනෙක් වෙන්න හදනකොට තාත්තට කියන්න ඕන නැද්ද? එපා එහෙම කරන්න එපා මේවා කරන්න කියලා තාත්තා කිව්වේ නැද්ද? මං කියන්නේ නෑ. මොකද එයාගේ කැමැත්ත නේක. කනන්ද ඒකට ඉඩ දීලා නිකන් ඉන්නේ. පොඩි කාලේ දඟයිද? එහෙමම දැන් කියන්නේ. පවුලේ කවුද තව ඉන්නේ? පුතු දෙන්නෙක් ඉන්නවා. පුතු දෙනා එක දුවයි. ඔව්. තාත්තා කෙනෙක්ගෙන් අහන්න බෑ මේ පුතු දෙන්නගේ දුවගෙන වැඩිපුරම කාටද ආදරය කරන්න කියලා. තාත්තලාට අම්මලාට දරුවෝ ඔක්කොම එකයි. හැබැයි දුවෙක් අර මේ කතාවට කියනවා තාත්තා දැන් මේ දුවෙක් හැදුවොත් මැරෙනකම් බලයි කියලා කතාවට කියනවා. මොකද දුවලානේ අර හැමදේම හොයලා බලලා කරන්නේ. තාත්තා මාර දේවල් ටිකක් මේ දුවට උගන්ලා තියෙනවා. හරිම හොඳ හිතක්. මිනිස්සු දැක්කහම මොන වෙන හදවතක්. අපිට හම්බෙච්ච හොඳ යාළුවෙක්. ඉතින් එහෙම දුවෙක් තාත්තට ඉන්න එක ගැන තාත්තා මොකද හිතන්නේ? මම ඉතින් ලොකු ආඩම්බර වෙනවා. හරි. ඒ ආඩම්බරෙත් එක්ක දැන් අද මේ සම්මානය අරගන්න යා ස්ටේජ් එකට නැග්ගාම කොහොමද මොකද්ද හදවතට දැනුනේ? ඒක ගැන කියා ගන්න බෑ. හරි. ඒක ගැන කියා ගන්න. ඇස් දෙක විතරක් දැක්කනම් ඇති. තාත්තගේ කියන්න ඕන හැමදේම ඇස් දෙකේ තිබ්බා. ඉතින් පියුමි අර අපි කලින් කතා කරා වගේ ජීවිතේ හැමදේම අපිට මල් යහනාවක තියලා හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඔයාට හම්බුනේ ගල්පතුරු වුණත් ඔයාව ලස්සනට හදාගෙන ඔයා ලස්සන ජීවිතයක් හදාගෙන තියෙනවා. මම හිතනවා ඒක හොඳ පාඩමක් ශ්‍රී ලාංකේය කාන්තාවන්ට. අපි පල්ලෙහාම තනින් පටන් ගත්තොත් කාන්තාවකට ඔයාට දෙන්න පුළුවන්
මොකක්ද ඕදන දැන් සමහරලාට අපි හිතනවා ඇයි මම මෙහෙම ඉපදුනේ මට අරක නැහැ මේක නැහැ මං අද මෙතන ඉන්නේ කියලා එහෙම හිතන කාන්තාවන්ට ඔයාලට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? ඔව් ඇත්තටම මම වුණත් එහෙමයි. මම ගොඩක් දුප්පත් පවුලක මගේ තාත්තා මේෂන් වැඩ කරන්නේ. ඒ අතර ගොවිතැන් එහෙම තමයි කරන්නේ. ඉතින් අපි වෙනින් සෑහෙන දුක් විඳා. එතකොට ඇත්තටම මේ මම මේක තෝරගන්නේ ඇත්තටම තාත්තා කිව්වා වගේ දුන්න නිදහස එක්ක. හැබැයි අපේ ජීවිතය ඒ කියන්නේ හරි කටුකයි. එයා හම්බ කරගෙන ඇවිල්ලා කොහොම හරි අපිට උගන්වනවා. එහෙම අවසානයේ මම O level කරලා මං තාත්තගෙන් එක ඉල්ලීමක් කරනවා. මං කියනවා මට තාත්තේ මේ A level කරන්න බෑ කියලා. ඊට පස්සේ ආසාවෙන් ඉන්නවා. ඉතින් මං කියන හරි මං A level කරනවා. හැබැයි පාස් වුණත් කැම්පස් යන්නේ නැහැ. ෆේල් වුණත් ආයි කරන්න ඉල්ලන්නත් එපා කියලා. මොකද මට හිතෙනවා ඇත්තටම මේ අවුරුදු දෙක අපරාධේ මොකද මම කියන්නේ ඉගෙන ගන්න එපා කියන එක නෙවෙයි. නමුත් මම වගේ කෙනෙක් මම කලාවට ආස කෙනෙක්. ඉතින් මට හිතුනේම මේ මගේ කියලා මොන හරි පටන් ගන්න. හැබැයි ඒකට අයිඩියා එකක් තිබුණේ නැහැ. එහෙම පාත් එකක් තිබුණ නැතුව මං අහුවෙන හැමදේම කරා. මම ඇහුවා ගෙතුවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අදටත් ඒ හැමදේම මම පාවිච්චි කරනවා. ඉතින් මම හිතන්නේ කොච්චර ගමන දුෂ්කර වුණත් අපි මොන හරි දෙයකට ආසයි නම් හරි හැමදේම ඉගෙන ගන්න. ඒ ඉගෙන ගද්දී Tamanට හිතෙනවා මම මේක තෝරගත්තා නම් හොඳයි මේකෙන් මට ඉස්සරහට යන්න පුළුවන් කියලා. එහෙම Tamanට අර නොහිතපු වෙලාවක සමහර වෙලාවට අපි ඉගෙන ගන්න දෙයක් අපිට ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඉතින් ඒ වගේ තමයි මේකත් මට දැන් කවදාවත් හිතුවේ නෑ ඇත්තටම මම මෙහෙම ගමනක් යයි කියලා. ඉතින් මම හිතනවා ඕනම කෙනෙක්ට පුළුවන් මම කියන්නේ ඉගෙන ගන්න ගොඩක් දේවල් හැබැයි ආස දේ පටන් ගන්න. ඒක තමයි අංක 1. මොකද අපිට පුළුවන් රැල්ලට යනවා නම් අරයා කරනවා මෙයා කරනවා යාට ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා යා මාර දක්ෂයි යා හොඳට සල්ලි හොයනවා එහෙම කියලා පටන් ගන්න. හැබැයි කවදාවත් හරියන්නේ නැහැ. මොකද තමන්ට හදවතට දැනෙන තමන්ට හිතෙනම දේ කරන්න ඕනේ. එහෙම කළොත් අපි ආදරය කරන අපේ වෘත්තියට. මොකද මම අදටත් මගේ වෘත්තියට ආදරෙයි. ඒ ආදරේ නිසා මට හැකියාව තියෙනවා ලස්සන නිර්මාණ කරන්න. මොකද මම ආයෙ ඒක හදනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ කොච්චර කටකෝණත් පුංචි තැනින් පටන් ගන්න ආදරය කරන දෙයකින් පටන් ගන්න මම හිතනවා ඔයාව ලොකු තැනකට අරන් යයි. අනිවාර්යෙන් මම හිතන්නේ තාත්තගේ මේ ඇස් දෙකෙන් වැටෙන කඳුළු ඒ තමයි මේ සම්මානයේ බර තාත්තා කෙනෙක්ට දෙන්න පුළුවන් උපරිම තෑග්ග අද පියුමි තාත්තට දීලා තියෙනවා. ඉතින් පියුමි ලංකාවේ මිනිසුන්ගේ දුක හඳුනන කෙනෙක්. ලංකාවේ දුප්පත් මිනිසයාගේ ඉඳලා පොසත් මිනිසයාට වෙනකන් ලංකාවේ වෙනසක් ඇති කරන්න හොඳ අඩියක් තිබ්බ කෙනෙක්. ඉතින් පියුමිට පුළුවන් ජාත්‍යන්තරේ තරණය කරන්න අපේ දේවල් වලින් ඒ ගමන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ තාත්තගේ මොනට තවත් හිනාවක් දෙන්න පිහිට ලැබේවා. සහ බොහොම ශක්තිවන්ත ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. ඒ ආවත් සතුටු කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් ගොඩක් ස්තුතියි කොච්චි. ඇත්තටම මේ අවස්ථාවට ඊටත් කියන්න ඕනේ ඇත්තටම මේ මගේ තාත්තා නෝ හිටින්න අද මම හිතන නැහැ. ඒක මං කියන්නේ. මොකද එයා දුන්න නිදහස මං පිරිමි ළමෙක් වගේ හැදෙන්නේ ඇත්තටම ගෙදර හිටියට. මම ඕන ගමනක් යනවා. එයා මට එක උපදෙසක් දුන්නා. ඕන තැනක යන්න. හැබැයි තනියම. එයා දන්නවා මං කොහෙ ගියත් මං ආව පරිස්සම් කරන් ගෙදර එනවා කියලා. ඉතින් ඒ දුන්න නිදහස තමයි මං හිතන්නේ අද මම මෙතන ඉන්නේ. ඒ වගේම හස්බන්ඩ් ඇත්තටම හරි ආදරේ මට. මං හිතන්නේ මම පටන් ගත්ත ගොඩක් දේවල් සමාජයට දෙන්නේ යා. මාව මේ විදිහට එළියට අරන් ඉන්නේ යා. ඉතින් මම හිතනවා මේ සම්මානයේ කොටසක් එයාටත් අයිති කියලා තාත්තට වගේම. තව විශේෂයෙන් කියන්න ඕනේ මම හිතනවා මේක අවස්ථාවක් කියලා. මං පොල්කඩු පටන් ගද්දී ඇත්තටම මට හැකියාවක් තියෙනවා කියලා මම ලොකුවට දන්නේ නැහැ. හැබැයි සමාජ මාධ්‍ය ඒ කාලේ ගොඩාක් නරකයි කියද්දී සමාජ මාධ්‍යෙන් හම්බ වෙන අයියලා දෙන්නෙක් මාව මගේ හැකියාව දැකලා මට වැඩ කරන්න කියනවා. එයාලා නිසා තමයි ඇත්තටම සරසි ක්‍රියේෂන් පටන් ගන්න. ඉතින් මම මතක් කරනවා මොකද මට මේක ලොකු අවස්ථාවක් කියලා කියන්නේ මොකද මෙහෙම සම්මානයක් ගන්න එයාලා තමයි මට පාර කපන්නේ. ඒ සඳරුවන් මුණසිංහ අයියයි ගයන් දෝනි අයියයි. ඉතින් ආදරෙන් ඒ දෙනා මතක් කරනවා මොකද මම මේ සම්මානය අතරගත්ත වෙලාවේ ඒ දෙනා මතක් නොකළා නම් මං හිතන්නේ ඒක ලොකු අඩුවක්. මොකද ඕනම කෙනෙක් මුල මතක තියාගන්න ඕනේ. මොකද අද මම මෙතන ඉන්නේ යාලා නිසා නම් ඇත්තටම මම හිතාගෙන හිටියා දවසක සම්මානයක් ගත්තා නම් ඇත්තට මේක අරගෙන දුවන්නේ යාළුවා ගෙදරට කියලා. මොකද මට නමක් හදලා මට බිස්නස් එකක් හදලා මගේ හැම account එකක්ම handle කරලා හැමම දේ කරලා මට තිබුණේ ඩිසයින් එක හදන්න විතරයි. එච්චර කැපකිරීමක් නන්නඳුන මිනිස්සුන්ට කරන්න බෑ. සහෝදරෙක් වගේ ගොඩක් උදව් කරා. ඉතින් මම හිතනවා මිනිස්සු මුල මතක තියාගෙන ජීවත් වුණොත් අනිවාර්යෙන් තමන් යන ගමන බාධකෙයි වැටෙයි වට්ටයි. හැබැයි කවදා හරි නැගිටිනවා. ඒක මං අනිවාර්යෙන්ම ඕනම කෙනෙකුට විශ්වාසයෙන් කියනවා. මොකද අපේ හිත හොඳ නම් වටේ ඉන්න මිනිස්සු අද ඉඳි හෙට නැති වෙයි. හැබැයි අපිට නැගිටින්න පුළුවන් වෙයි. ඒ නැගිටිනවත් එක්කම
අපි ලබන සතුට සමහර මිනිස්සු අපිට නැති වෙච්ච දේවල් තව කෙනෙක්ට දුන්නාම ලබන සතුට දකිද්දි ඒක මාර හැඟීමක්. ඒක වචන කරන්න බෑ කොච්චි. ඉතින් මම හිතනවා ඔයාව මට දුන්න මේ අවස්ථාවෙන් මම එයාටත් ස්තුති කරලා ඔයාලට ස්තුතිවන්ත වෙනවා. මොකද ජීවිතේ ඔයා කියන්නේ හරි වෙනස් කෙනෙක්. මොකද ඔයාට ආදරය කරන්නේ මම ෆෝන් එක ගත්ත මුල් කාලේ. ඒකින් තමයි මම පේජ් එක පටන් ගන්නෙ. මේ හැමදේම කරන්නේ. ඉතින් මම හිතුනේ කවදාවත් S2 ඉස්සරහා දැකලා මේ වගේ කතා කරන්න පුළුවන් වෙයි කියලා. ඒක හිණයක්. ඒක අදිෂ්ට වෙලා තියෙනවා. ඒ වගේ සම්මාන ඉතින් හරි ආදරෙයි. මං හිතන්නේ අපි තුන් දෙනාම බොහොම ඇඟීම් බර වුණා. ඉතින් මං හිතනවා මේ කාන්තාවගේ තියෙන තෙතමනේ තමයි මේ රටේ මේ රට මෙහෙම පාලනය කරන්නේ. මේ මුළු ලෝකෙම පාලනය කරන්නේ කාන්තාවගේ තියෙන ආදරණීය බව. ඒ නිසා තව දුර ගමනක් යන්න සරසි ක්‍රියේෂන්ස් මේ සම්මානයට පණ දීපු මේ තාත්තටත් මේ ගමන එන්න උදව් කරපු ඒ ආදරණීයන් හැමෝටමත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ දුර ගමන යන්න තවත් ශක්තිය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි කොච්චි.